මේ අර්චුනා මන්ත්‍රීතුමා මේ ඊයේ පෙරේදා ඉස්ලාම් ආගම ගැනයි ඒක ගැන දැඩි විවේචනයක් ගරු මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක කාලයක් ඉවර කරනවා. එතකොට මේ සභාවේ අනාදිමත් කාලෙක ඉඳලා අද වෙනකන් ද්‍රවිඩ මන්ත්‍රීවරු වැදගත් මන්ත්‍රීවරු ගණනාවක් ඉඳලා තියෙනවා. තවමත් ඉන්නවා. ඒ අය කවුරුවක්වත් තමන්ගේ පබ්ලිසිටි උදෙසා ආගම් ඇදලා කතා කරේ නැහැ. ආගම් විවේචනය කරන්නේ නැහැ. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ට ජනදුණු ජනතාව වෙනුවෙන් කතා කරා. මේ කෙනෙක් ඇවිල්ලා YouTube එකේ මොනිටයිසේෂන් වලින් ඩොලර් හම්බ කරන්න උණුවෙන් විකුණන්න පුළුවන් සබ්ජෙක්ට් දාගෙන මේ ආගම් විවේචනය කරනවා. අපි එතුමාට කියන්න කැමති එතුමා ඉදිරිපත් කරන්න අවුරුදු 10න් අවුරුදු 12න් කොහෙද මුස්ලිම් ළමයි බන්දලා දීලා තියෙන්නේ? කොහෙන්ද බන්දලා දීලා තියෙන්නේ? ඒ නිසා අපි එතුමාට ඒව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න කියලා. අපි තේසවලම් නීතිය ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා ආගම් සම්බන්ධ විවේචනය කිරීම කරනකොට හරි කරුණු සහිතව ඔප්පු කරන්න කියලා අපි එතුමාට ඉල්ලීම කරනවා. අන්තික එතුමා කියනවා මේ මුස්ලිම් කාන්තාවන්ට මේ හිරිහැර වෙනවලු. ඇත්ත වශයෙන්ම එතුමා දන්නේ නැත්නම් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරලා බලන්න කියලා අපි කියනවා. ඉස්ලාම් ආගමේ මොනතරම් වටිනාකමක් ගෞරවයක් පිළිගැනීමක් මුස්ලිම් කාන්තාවට ලබා දීලා තියෙනවද කියලා ඉවරලා. ඒ නිසා එතුමාට මොනිටයිසේෂන් වලින් ඩොලර් හොයන්න නම් එයාට TikTok එකේ හරි YouTube එකේ හරි ගිහිල්ලා ඕනතරම් දේවල් කරන්න පුළුවන්. ඕන නම් සංචාරක ඇමතුමාගෙන් ඔය මේ ටුවරිසම් ඩෙස්ටිනේෂන් වල අවසර ටිකක් අරගෙන ගිහිල්ලා YouTube live ටිකක් කරන්න කියන්න මෙතන ඇවිල්ලා ආගම් විවේචනය කරන්න තුව. ඒ නිසා අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව මේ ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් කිසිදු ආගමක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා උන්ට ආගම් පිළිබඳ ලොකු වටිනාකමකුත් නැහැ. එතුමා මේ කාගේ හයියෙන්ද කතා කරන්න කියලා පොඩි සැකයක් තියෙනවා. මොකද මේ ඇමතිතුමියලා කියනවා මුස්ලිම් විවාහ නීතිය ඒගොල්ලෝ වෙනස් කරන්න හදනවා. ඒ නිසා මේ කාලානුරූපීව කළ යුතු වෙනස්කම් ජමියතුල්ලමා සංවිධානය ඒ අදාළ විශේෂඥයෙක් කතා කරලා ඒගොල්ලෝ කරනවා. එහෙම ඡන්දෙන් ආපු කට්ටියට ඒව කරන්න එහෙම මේ අයිතියක් නැහැ. ඒ නිසා ඕනෑම ආගමක බෞද්ධ ආගම වෙන්න පුළුවන්, කතෝලික ආගම වෙන්න පුළුවන්, හින්දු ආගම වෙන්න පුළුවන්. ඒ ආගමික මූලික හරයන් දේශපාලඥයන්ට වෙනස් කරන්න කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා අපි මූලාශ්‍රයෙන් තිල්ලීමක් කරනවා මේ විදියට අනවශ්‍ය විදියට දඟලන අයට අවස්ථාව දෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්න එපා කියලා සිටමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.